කොහොමද ඔන්න අදත් ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම ලයිෆ් ස්ටිච් හෝම් YouTube channel එකට පිළිගන්නවා. ඉතින් ඔයාලට එම්බ්‍රොයිඩර්ස් වලට අදාළව කොහොමද ඔයාලා එම්බ්‍රොයිඩර් කරන්නේ, මොනවද ඕනේ tools, කොහොමද business එකක් start කරන්නේ, කොහොමද business එක වැඩි දියුණු කරගන්නේ, ඒ වගේ දේවල් ගැන ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් අපේ කලින් videos වලට බලලා මතකද like එකක් දාලා comment එකක් දාලා share කරන්න, තව කට්ටියට බලන්න. ඉතින් අදත් මම ඔයාලට කියලා දෙන්නේ ගොඩාක් වැදගත් දෙයක් ගැන. ඒකෙදි මම ඔයාලට කියලා දෙනවා අපි මොනවද ගත්තේ ස්ටිචස්, අපි මොනවද ගන්න මැටීරියල්ස්, අපි කොහොමද ඒක කරේ, අන්න ඒ වගේ දේවල් සම්බන්ධ සියලුම දේවල් කියලා දෙනවා. ගොඩාක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබ්බා මේ කුෂන් කවර්. හරිද, අපිට එම්බ්‍රොයිඩර් කරනකොට ළමයි අපිට සීමාවක් නැහැ. අපිට ඕනම අයිටම් එකකට වගේ එම්බ්‍රොයිඩර් කරන්න පුළුවන්. හරිද? එතකොට දැන් මම අද ඔයාලට කියලා දෙන්නේ අපි කුෂන් කවර් එකක් එම්බ්‍රොයිඩර් කරන process එකක් තියෙනවද? මොන වගේද අපි කොහොමද ඒක කරන්නේ? අන්න ඒ දේවල් ටික තමයි කියලා දෙන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලාගෙන යනකොට දකින්න ඇති අපි ඉස්සලාම කරේ කස්ටමර් එවපු කියන්නේ කස්ටමර් අපිට දීපු ඩිසයින් එක තමයි අපි එම්බ්‍රොයිඩර් කරේ. කස්ටමර් තමයි ඩිසයින් එක සිලෙක්ට් කළේ, කලර් සිලෙක්ට් කරේ, ඔක්කොම කරේ කස්ටමර් තමයි. අපි යාළගේ කැමැත්තට අනුව මේ අයිටම්ස් ටික හදන එක තමයි කරේ. හරිද? ඉතින් ඒ කස්ටමයිස් ඩිසයින් එකක් තමයි අපි දැන් මේ කරන්න යන්නේ. ඉතින් ළමයි ඉස්සලාම කස්ටමර් සිලෙක්ට් කරපු කලර්ස් දෙකක් තිබ්බා. කුෂන් කවර්ස් 12ක් කරන්න ඕනේ අපි white, අනිත් 6 කරන්න ඕනේ brown එකකින්. හරිද? ඉතින් අපි ඉස්සලාම කරේ කලර්ස් තෝරගන්න එක. ඊට පස්සේ අපි අදාළ මෙෂර්මන්ට් වලට ඒ ටික කපා ගත්තා. කස්ටමර් අපිට යාළගේ කුෂන් වල තියෙන මෙෂර්මන්ට් එකක් එවනවනේ. අන්න ඒ මෙෂර්මන්ට් එකට අපි කුෂන් කවර කපා ගත්තා. ඒ කියන්නේ කෑලි වලට කපලා ගත්තා. මොකද අපිට කුෂන් කවර් එක මහලා ඉවර වෙලා එම්බ්‍රොයිඩරි එක කරන්න අමාරුයි. ඒ හින්දා අපි කරන්නේ කුෂන් කවර් එක ඉස්සෙල්ලාම පතරම කපාගෙන ඒකට අදාළව රෙදි කෑල්ල කපාගෙන එම්බ්‍රොයිඩර් එක කරන එක. හරිද? සුපුරුදු පරිදි අපිට මේකට යූස් කරා පේපර් ස්ටිප් යූස් කරා. අපි එතකොට නූල් වලට ගත්තේ ඇන්කර් බ්‍රෑන්ඩ් එකේ නූල්. ඊට පස්සේ අපි ඩිසයින් එක ඇඳගත්තා. ඇත්තටම අපි මේ හැම ඩිසයින් එකක්ම ඇඳේ ළමයි නිදහස් අතින්. හරිද? ඒ හින්දා ඩිසයින් ටික ගානට ඇඳගත්තා. ඉතින් ඔයාලට එහෙම අඳින්න බැරි කෙනෙක් නම්, එම හැකියාවක් නැති කෙනෙක් නම් ඔයාලට පුළුවන් ළමයි කාබන් කොලයක තියලා ඉස්සලාම ඩිසයින් එක කාබන් කොලය ගැන ඉස්සලාම කොලයක ඩිසයින් එක ඇඳගෙන ඊට පස්සේ කාබන් කොලයක් කරා පිටපත් කරගෙන යන්නත් පුළුවන්. හරිද? ඉතින් ඒ වගේ එක process තියෙනවා. ඒ වගේ දේවල් වලින් අපිට පුළුවන් අපිට ඕනම ඩිසයින් එකක් අපේ ෆැබ්‍රික් එකට පිටපත් කරගන්න. ඉතින් මේක ලොලිපොප් මල. මම මේක දැන් දැක්කේ හින්දා කියන්නේ. මේක අපි ෆස්ට් ටයිම් තමයි කරේ. මම මේක මහන වීඩියෝ එකක් ගන්න ලොලිපොප් මල සෙට් කරන විදිහ මම ඔයාලට දාලා ඇති මගේ YouTube channel එකේ short වීඩියෝ එකක් යටතේ. ඉතින් ඔයාලට මේක ගැන ඉගෙන ගන්න ඕන නම් මේ වීඩියෝ එක බලන්න. මම පුළුවන් වුණොත් මේකේ මෙන්ෂන් කරන්නම් description එකේ try කරන්නම්. හොඳද? බලලා කසමතකුණා. ඔයාලට short videos වල තියෙනවා. ඉතින් ළමයි ඊට පස්සේ දැන් අපි paper strip එහෙම අලවලා ඊට පස්සේ embroidery වැඩ ටික කරා. අපිට සාමාන්‍යයෙන් මං හිතන්නේ මාසෙකටත් වැඩිය ගියා මේ වැඩ ටික කරගෙන යන්න. මාසෙකටත් වැඩිය ගියා. කොහොම හරි අපි කස්ටමර්ට අවුරුද්දට කලින් අයිටම් ටික යවුවා. නමුත් අපි මෙහෙමයි දැන් අපිට එක දෙයක් තියෙනවා. අපි මේක ඩිසයින් එක මීට කලින් කරලා නැහැ ළමයි. හරිද? මේ ෆස්ට් ටයිම් එකට අපි කරේ. එතකොට කස්ටමර් දාලා ඉවර වෙලා මගෙන් අහනවා කවදටද දෙන්න පුළුවන් කියලා. එතකොට මම කියන එකක් තමයි මට මෙන්න මේ දවසට දෙන්න පුළුවන්. නමුත් ළමයි එතනදී දිනේ චුටක් එහාට මෙහාට වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපි මේ ඩිසයින් එක කරලා නැහැ. එතකොට මේකට අපි කියන්නේ අපේ අවබෝධය හැටියට අපේ එක්ස්පීරියන්ස් එකේ හැටියට තමයි කාලය. එතකොට සාමාන්‍යයෙන් සමහරක් විට ඊට කලින් දෙන්නත් පුළුවන් වෙන වෙලාවලු තියෙනවා. සමහරක් වෙලාවට තව සතියක් වගේ පහු වෙන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් මේකත් ඒ වගේ චුට්ටක් පාරක් වුණා. නමුත් කස්ටමර් අපිට මොකුත්ම කිව්වේ නැහැ. හරියම ඉවසීමෙන් මේක බලාගෙන හිටියා. හරිද? මම දැන් කියන්න යන්නේ ඔයාලට අපි මේකට ගත්තේ ස්ටිචස් මොනවාද කියලා. ඉතින් දැන් මගේ කෝස් එකට හරි වර්ක්ෂොප් වලට හරි හැලෙන ළමයි නම් මේ ස්ටිචස් ඔක්කොම වගේ දන්නවා. හරිද? මම දන්නවා ඒක දන්නවා කියලා. එහෙම කෙනෙක් ඉන්නවා නම් මෙන්ෂන් කරගෙන යන්න. ඔයාලා දන්නවා නම් මේකේ තියෙන ස්ටිචස් මොනවාද කියලා මෙන්ෂන් කරගෙන යන්න. හරිද? ඒක ඔයාලටත් يعني අපිත් එක්ක එකතු වෙලා ඉන්නකොට දැනුම ඔයාලටත් බෙදා ගන්න පුළුවන්. ඇත්තටම ළමයි මේ අපි බේසික් ස්ටිචස් වලින්ම තමයි මේ ඔක්කොම ටික වගේ කරලා තියෙන්නේ. අර ලොලිපොප්
මේ වලින් කරපු ෆ්ලවර් එක චුට්ටක් වෙනස් වෙනවා. ඒක විතරයි මට මතක විදිහට. නැත්තම් අපි මේ ගොඩාක් ඒවාට ලේසි ඩේසි, ඊට පස්සේ චේන් ස්ටිච් එක, ස්ප්ලිට් එක, ඊට පස්සේ ස්ටෙම් එක, ඊට පස්සේ ඔන්න ඔය වගේ දේවල් තමයි ගොඩාක්ම ලේසි ඩේසි ස්ටිච් එක යූස් කරා. ඊට පස්සේ අපි කාස්ට් ඔන් ස්ටිච් එකෙන් තමයි මේ සුදු පාට එකේ තියෙන ලොකු මල මහලා තියෙනවා. ওই විදිහට ඒ වගේ දන්න කියන ස්ටිචස් තමයි අපි යූස් කරලා තියෙන්නේ. ස්ට්‍රේට් එක යූස් කරලා තියෙනවා. ඉතින් මෙතන අර එහෙම ලොකු අමාරුයි කියන ස්ටිචස් නැහැ. තේරෙනවද? නේද? බෙවුන් රෝස් එක අරන් තියෙනවා. බූලියන් නොට් එක එන්නේ ඒ වගේ ස්ටිචස් යූස් කරලා තමයි අපි මේ කුෂන් කවර්ස් ඕල් ටික ඔක්කොම ගලලා දෙන්නේ. 18 ඇතුලේ තියෙන්නේ ඔන්න කියන ස්ටිචස් ටික තමයි. හරිද? ඊට පස්සේ ඉතින් ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා මහසේජ් එකක් දාන්න. ඔයාලට මේ දේවල් ඉගෙන ගන්න පුළුවන් අපේ කෝස් වලට සම්බන්ධ වුණාම වර්ක්ෂොප් වලට ජොයින් වුණාම ඉගෙන ගන්න පුළුවන්. තව අපේ YouTube channel එක හරහා ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ දැන් අපි කරේ ඉස්සෙල්ලා පස්සේ අපි එම්බ්‍රොයිඩරි එක කරලා ඊට පස්සේ අපි මේ ටික සෙට් කරා. ඔක්කොම ටික මැෂින් එකේ මහලා ඊට පස්සේ පෑන් එකේ තියෙන ඒවා ළමයි. ඒ කියන්නේ අපේ හීට් ඉරේසර් මං කිව්වනේ ඔයාලට කලිනුත් අපේ නිදහස් අතින් තමයි මේ ටික ඇන්දේ. ඉතින් අපි ඒකට යූස් කරේ හීට් ඉරේසනබල් පෙන් එක. ඇත්තටම මම ඔයාලට මෙතනදී දෙයක් කියන්න ඕනේ. ඒක කිව්වේ නැතත් අපරාධයක් කියලා හිතනවා. සාමාන්‍යයෙන් නෝමලි මං අනිත් දවස් වලට ඇඳුම් වල හීට් ඉරේසනබල් පෙන් එකේ කියන්නේ පෑන් ඉර යවන්න යූස් කරන අයන් එක. හරිද? ඇත්තටම මම දැන් මේ අලුතෙන් ගත්ත අයන් එක මාරම බරයි ළමයි. මට හරි අපහසුයි ඒකෙන් කරගෙන යනකොට. හරිද? අනිත් එක තමයි චුට්ටක් يعني ලං කරන්නම ඕනි අයන් එකකින් ඒ ටික යවනකොට. නමුත් හෙයාර් ඩ්‍රයර් එකට එහෙම ප්‍රශ්නයක් නැහැ ළමයි. හරිම ලේසි. හරිද? හරි ආස හිතෙනවා. අයන් එකෙන් කරන්න පැය භාගයක් විතර යනවා නම් මේ ටික මකන්න හෙයාර් ඩ්‍රයර් එකේ විනාඩි 10ක්වත් යන්නේ නැහැ. හරිද? ඉක්මනටම වැඩේ ලේසි කරනවා. හෙයාර් ඩ්‍රයර් එක මෙහෙම අල්ලන් ගියාට පස්සේ ළමයි අල්ලන් යන්න විතරයි තියෙන්නේ. ඉක්මනටම පෑන් ඉරි ටික කොහින් ගියාද දන්නේ නැහැ. නැත්තරම නැති වෙලා යනවා. ඉතින් හීට් ඉරේසනබල් පෙන් පර්චේස් කරන්න ඕනේ නම් ඔයාලට පුළුවන් ලයිෆ් ස්ටිච් හෝම් එකේ අපිට එම්බ්‍රොයිඩරි සෝන් එකට මැසේජ් එකක් දාන්න. හරිද? ඉතින් ඉක්මන් කරන්න ළමයි. ඔයාලට මේ ටික ඔක්කොම يعني ඕනෙම දෙයක් පර්චේස් කරන්න පුළුවන් අපේ ලයිෆ් ස්ටිච් හෝම් එක හරහා එම්බ්‍රොයිඩරි සෝන් එකෙන්. හරිද? ඉතින් මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ ඔයාලා අයන් එක දැන් එහෙම පටන් ගන්න කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ ඒක. ඉස්සලාම මේ හෙයාර් ඩ්‍රයර් එකක් ගන්න ඕනි නැහැ. අයන් එකෙන් කරගෙන යන්න. නමුත් කාලයක් එක්ක යනකොට පුළුවන් නම් try කරන්න හෙයාර් ඩ්‍රයර් එකක් ගන්න. ඒක මාරම ලේසි. ඒකයි මම ඔයාලට ඒ විදිහට කියන්නේ. හරිද? හරි. මේ තියෙන්නේ දැන් අපි ෆයිනලයිස් කරගමින් යන ටික. ඉතින් ළමයි මාර මහන්සියක් වුණා මෙන්න මේ ඩිසයින් එකට. මේකේ තියෙන තනිකර බූලියන් නොට් එකෙන්ම තමයි ඩිසයින් එක ගිහින් තියෙන්නේ මේකේ. හරිද? හොඳට බලන්න බූලියන් නොට් මල් වල තියෙනවා කෝලර්. දැන් කෝලර් ටිකයිනේ තියෙන්නේ. අනිත් ඔක්කොම වගේ බූලියන් නොට් එකෙන්මයි ගිහින් තියෙන්නේ. එතකොට චුට්ටක් බූලියන් නොට් එක කියන්නේ චුට්ටක් වෙලාව යන වැඩක්. හරිද? එතකොට මේ කොපිලෝ තුනේම කුෂන් කවර්ස් තුනේම ප්‍රයිස් එක එකට එකට වෙනස් වෙනවා. හරිද? ඩිසයින් එක අනුව ප්‍රයිස් තුනම චේන්ජ් වෙනවා. මේ එකක් ඒ කියන්නේ මේ එක ඩිසයින් එකක ප්‍රයිස් එක නෙමෙයි අනිත් එකේ තියෙන්නේ. අනිත් එකේ ප්‍රයිස් එක නෙමෙයි අනිත් එකේ තියෙන. ඒකට හේතුව තමයි මේවට යූස් කරන ස්ටිචර්ස් ටික. හරිද? අපිට දැක් බැලුවම කියන්න පුළුවන් කස්ටමර් කෙනෙක් හරි කවුරු හරි දෙයක් කියුවොත් ඇත්තටම ඇයි ගණන් වැඩි මේක කියලා හවතින් කියන්න තියෙන මේ බූලියන් නොට් එක ළමයි හරිම අමාරුයි. ඇඟිලි පෙලක් වෙලාවට හරියට රිදෙනවා මේ බූලියන් නොට් එකෙන් වැඩ කරගෙන යනකොට. මේ වගේ දෙයක් එක දිගට කරගෙන යනකොට අපේ ඇඟිලි චුට්ටක් ඩැමේජ් වෙන්න පවා බලනවා. හරිද? එතකොට යන කාලය ගැන ගත්තොත් ඒක ඊට වඩා වැඩි. හරිද? එන්නේ හින්දා තමයි අපි සාමාන්‍යයෙන් ප්‍රයිස් එක මේකට වැඩි. ඊට පස්සේ ලේසි ඩේසි එක. ලේසි ඩේසි එකෙත් ළමයි ටිකක් තියනවා කරන්න. කියන්නේ ලේසි ඩේසි එක බූලියන් නොට් තරම් අමාරු නැහැ. ලේසි. නමුත් මේ ඩිසයින් එකේ චූටි හෙවි ගතියක් තිබ්බා. ඊට පස්සේ අනිත් ඩිසයින් එක අනිත් වයිට් කලර් එක නෝමල් එක ෂේප්. නමුත් ඒකේ වටේ රේන් දෙයක් වගේ ප්‍රිල් එකක් එහෙන් තිබ්බා. එතකොට
එතෙන්දි charges එක චුට්ටක් එහාට මෙහාට වෙන්න බලනවා. මොකද frill එකට යන material එක පොඩක් වැඩි වෙන හින්දා. හරිද? එතකොට අපි අරන් තියෙන මම ඔයාලට කලින් කිව්වද කියලා මට ඇත්තටම මතක නෑ ළමයි කියාගෙන යනකොට. linen material එකෙන් තමයි මේ ඔක්කොම ටික අපි කරේ ළමයි. මොකද අනිත් material වලින් කරනවට වඩා linen material එකෙන් ලස්සන finishing එකක් හැම වෙලේම ගන්න පුළුවන් කියන එක මගේ ඔළුවේ තියෙන දෙයක්. හරිද? ඒක මම දැකපු දෙයක්, අත්විඳපු දෙයක්. මොකද මම පැයක් වෙලාට customer request කරන නිසාම වෙන වෙන materials වලින් කරලා තියෙනවා. නමුත් linen එකෙන් කරනවා තරම් ලස්සනක් මට ඒ කිසිම එකකින් ඇවිල්ලා නැහැ. ඒ හින්දා හරිම ලස්සනයි. විශේෂයෙන් hand embroidery කරනකොට අපිට machine embroidery වගේ නෙමෙයි ළමයි hand embroidery. අපි අතින්මනේ කරන්නේ. එතකොට ගොඩක් වෙලාවට අපිට material එකේ සුවපහසුභාවය ගොඩක් වැදගත් වෙනවා. මොකද අපි ඒක කරන හින්දා machine embroidery වල නම් එහෙම ප්‍රශ්නයක් නැති වෙයි. ඊට පස්සේ අපි මේ මල් වලට pearl ඇල්ලුවා. ඒ ඩිසයින් එකේ තිබ්බා ඒක. මේ ඩිසයින් එකට ලොකු කාලයක් ඇත්තටම යනවා. ලොකු කාලයක් කියන එකෙන් අදහස් ගන්න දවස් 4-5ක් යන්නේ නැහැ කියන එක. අවම වශයෙන් මේකට දවස් 2කමාරක් වගේ යන ඉඩ තියෙනවා ළමයි. හරිද? ඒ කියන්නේ එම්බ්‍රොයිඩර් පාර්ට් එකට විතරයි. ඔයාලට චූටියට පෙන්වන ඩිසයින් එක ඇත්තටම ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි අයියනේ එම්බ්‍රොයිඩර්ස් වලට මෙච්චර ගණන් මිල වැයි වැඩි. ඇත්තටම කියනවා නම් ළමයි මේක මිල වැඩි නොකර බෑ. හරිද? අපිට වටිනාකමක් නැත්තම් අපිට ඒ දේ කරන්න හිතෙන්නේ නැහැ. අවුඩ එකක්වත් නැති වුණත් මට කොයිම වෙලාවකවත් හිතෙන්නේ නැහැ මගේ මිල අඩු කරන්න. ඒකට හේතුව වෙන මහන්සිය වෙන කාලය අපි දන්නවා. ඔයාලට සාමාන්‍යයෙන් ඇඳුමක් මහන්න යනවා නම් දවසක් එම්බ්‍රොයිඩරි කරලා ඇඳුමක් කරනවා කියන්නේ ළමයි දවස් 4-5ක මහන්සියක්. අන්න ඒ හේතුව හින්දා තමයි හැම වෙලේම මං කියන්නේ අපි මිල අඩු කරන්නේ නැහැ. අපි මේ මිලට වටිනාකමක් දෙන පිරිසක් ඉන්නවා. මේ මිසුත් ඒ වගේම තමයි. මම ඔයාලට මීට කලිනුත් ගෙනල්ලා තියෙනවා. අපේ ටේබල්ස් කවර්ස් කරද්දී ඒ හැම දෙයක් කරද්දීම මම ඔයාලට ගෙනල්ලා තියෙනවා. එහෙම මිනිස්සු ඉන්නවා කියලා මම ඔයාලට ඔප්පු කරලා තියෙනවා. ඉතින් බය නැතුව ඔයාලත් මේ වගේ ලස්සන වැඩ කරන්න ආසයි නම් අදම පටන් ගන්න. ඔයාලටත් පුළුවන් ඔයාලගේ බිස්නස් එක ඔයාලගේ මහන්සියෙන්. හරිද? අපි උගන්වන ඔයාලට ඔයාලගේ මහන්සියෙන් ඉස්සරහට ගෙනියන්න ඔයාලටත් හැකියාවක් තියෙනවා. ඉතින් ළමයි මොන දේ ඉගෙන ගත්තත් අපිට ඒක උත්සාහය මහන්සිය වෙලා කැපවීමක් කරලා ඉදිරියට ගියොත් තමයි මං හිතන්නේ හැම වෙලේම ඒ ගමන සාර්ථක වෙන්නේ. හරිද? ඉතින් මම දැන් අවුරුදු ගාණක් කට්ට කාගෙන ඇවිල්ලා මේ තැනට ඇවිල්ලා ඉන්නේ. අර ඒ කාලේ ඉඳන්ම තිබ්බ මගේ මහන්සිය හින්දා. තේරෙනවද? ඉතින් ඔයාලටත් මේ වගේ ඕඩර්ස් අරගෙන පිටරටවල වලට අයිටම් යවලා හොඳ මාකට් එකක් හදාගෙන බිස්නස් එක ඉස්සරහට කරගෙන ගිහින් ඔයාගේ පවුලට ශක්තියක් වෙලා ලස්සන ජීවිතයක් ගත කරලා කරන්න ආසයි නම් ඔයාලටත් පුළුවන් මේ දේවල් ඉගෙනගෙන ඒ විදිහට ඒ process එක යන්න. කැමති කට්ටියට අපේ course එකට join වෙන්නත් පුළුවන්. මම ඔයාලා අපේ Facebook page එහෙම follow කරලා තියාගන්න. මම මේ දැන් අන්තිම process එක යන්නේ. packing. හරිද? ඉතින් pack කරන්න ඕනේ මේ ටික customer ට යවන්න. මේක මම හිතන්නේ ලංකාවේ ගෙදරකට යන්නේ ඊට පස්සේ තමයි එයාට යන්නේ. ඉතින් ඒ විදිහට pack කරලා ඊට පස්සේ courier එකට දීලා ඊට පස්සේ customer අතට ගියාට පස්සේ තමයි අපේ වැඩේ නිදහස් වෙන්නේ. අපේ අතින් ගියාට නෙමෙයි customer අතට යන්නත් ඕනේ ළමයි. ඊට පස්සේ තමයි අපේ වැඩේ නිදහස් වෙන්නේ. එහෙනම් ඉතින් thank you ඔයාලා හැමෝටම හැමදාම මාත් එක්ක ඉන්නවට.